මැද පෙරදිග කලාපයේ බලතුලනේ උඩු යටිකුරු කරමින් එක්සත් අරාබි එමිරාජ්‍ය රහසිගතව ඉරානයට එරෙහිව ඍජු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණයක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක්කල් ගැටුම් වලින් බැහැරව සිටින බව පෙන්වූ අබුඩාබි පාලනය දැන් ඉරානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ ප්‍රධානතම මිත්‍ර රාජ්‍යයක් වන එක්සත් අරාබි එමිරාජ්‍ය ඉරානය තුළට රහසිගත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට එළවන චෝදනා සමග සමස්ත මැද පෙරදිගම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. වාර්තාවලට අනුව මෙම ප්‍රහාර මාලාව ඉරානයේ ආර්ථික මරමස්ථාන ඉලක්ක කරගෙනයි ක්‍රියාත්මක වී ඇත්තේ. ඉරානයට අයත් පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ලබන් දූපත් තෙල් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරය මෙහි ප්‍රධානතම සිදුවීමයි. මෙම ප්‍රහාරයෙන් එම පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගත් අතර මාස ගණනාවක් යනතුරු එහි මෙහෙයුම් අඩපණු බව වාර්තා වනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ආසන්න කාල සීමාවකදී වීම විශේෂත්වයකි. පසුගිය කාලය පුරා ඉරානය විසින් එමිරාජ්‍ය ඉලක්ක කර ගනිමින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර 2800කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබුණා. මෙමගින් ඩුබායි සහ අබුඩාබි නගරවල සංචාරක කර්මාන්තය ගුවන් සේවා සහ ආයෝජන බිඳවැටීම නිසා තම ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මෙම ඍජු ප්‍රහාරක ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට අබුඩාබි පාලකයින් තීරණය කර ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ. අරාබි ලෝකයේ පවතින දියුණුම ගුවන් හමුදාවක් එමිරාජ්‍ය සතු වන අතර මෙම මෙහෙයුම් සඳහා එමිරාජ්‍ය සතු F-16 ප්‍රහාරකයානා ප්‍රංශය නිෂ්පාදිත මිරජ් යානා සහ චීනය නිෂ්පාදිත වින්ග්ලෝන් ඩ්‍රෝන් යානා භාවිතා කර ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. ප්‍රසිද්ධිය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් එමිරාජ්‍ය අදහස් දැකීම ප්‍රතික්ෂේප කළත් ඕනෑම සතුරු ක්‍රියාවකට හමුදාමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා. පෙන්ටගනය සහ තවල මන්දිරයේද මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඍජු අදහස් දැක්වීමක් සිදු නොකළත් එමිරාජ්‍යයේ මෙම ක්‍රියාකාරී මැදිහත්වීම ඇමරිකාව රහසින් අනුමත කර ඇති බවයි වාර්තා පවසන්නේ. හමුදා ප්‍රහාරවලට අමතරව ඩුබායි නගරයේ ක්‍රියාත්මක වන ඉරානයට සම්බන්ධ පාසල් ව්‍යාපාරික මධ්‍යස්ථාන සහ මූල්‍ය ආයතන සඳහාද දැඩි සීමා පැනවීමට එමිරාජ්‍ය පියවරගෙන තිබෙනවා. මේ ඉරානයේ ආර්ථිකයට එල්ල කළ මාරාන්තික පහරකි. මෙම සිදුවීමෙන් පසු අබුඩාබිය දැන් කලාපය තුළ ඉරානයට එරෙහිව වඩාත්ම සක්‍රියව පෙනී සිටින අරාබි රාජ්‍ය බවට පත් වී තිබෙන බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙතෙක්කල් රහසින් පැවති මෙම සෙවනැලි යුතය දැන් විවෘත ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විචාරකින් පවසනවා. විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඕනෑම මොහොතක මහා පරිමාණ යුද්ධයක් ඇවිලී යාමේ අවදානමක් මැද පෙරදිග කලාපය පුරා දැන් නිර්මාණය වී තිබෙන බවයි.